හායි යාළුවනේ Wonders with Ossie YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට වීඩියෝ එක අරගෙන ආවේ මම මගේ ෆැමිලි එකේ අයත් එක්ක ගියපු මාතර තියෙන ලස්සන පාක් එකක් ගැන. ඇත්තටම මේක අලුතෙන් හදපු පාක් එකක්. මාතරට කලින් මේ වගේ පාක් එකක් තිබුණේ නැහැ. මම දැන් අද ඒ ගැන විස්තරයක් ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවා. මුලින්ම පාක් එකේ තියෙනවා එන්ට්‍රන්ස් එකක්. ඒ එන්ට්‍රන්ස් එකෙන් අපිට තියෙනවා ටිකට් එකක් අරගන්න. ටිකට් එකක් රුපියල් 50ක් විතර වගේ සුළු මුදලක් තමයි වෙන්නේ. පාක් එක ඕපන් වෙලා තියෙනවා උදේ 11 ඉඳන් රාත්‍රී 11 වෙනකම්. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා අපි අරගත්ත ටිකට්ස් 4. අපි දැන් පාක් එකට ඇතුල් වෙලා බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මෙතන ලස්සන බුදු පිළිමයක් තියෙනවා ඔයාලට එන්ට්‍රන්ස් එකේම දැක ගන්න පුළුවන්. ඒ වගේම එන්ට්‍රන්ස් එකේ ඉඳන් පාක් එකේ view එක තමයි මේ වීඩියෝ එකේ පේන්නේ. පාක් එක ඇතුළෙම තියෙනවා කාර් පාකින් එකක්. ඒ වගේම ඉස්සරහට ඇවිදගෙන යද්දී ඔන්න අපේ ප්ලේ ඒරියාස් ටික පේනවා. එදා අපි ගියපු දවසේ ගොඩාක් සෙනග ඉන්න දවසක්. මොකද ඒක වීකෙන්ඩ් එකක්. ගොඩාක් බිසි දවසක්. සෙනග පිරීලා හිටියා. හරි. පළවෙනිම ප්ලේ ඒරියා එක බවුන්සි කාසල් එක. මේක බලකොටුවක්. අපේ පොඩි දරුවෝ ගොඩාක් ආසාවෙන් සෙල්ලම් කරන තැනක්. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා ඒක. ඒ වගේම තව ඉස්සරහට ඇවිදගෙන යනකොට ඒ වගේ ප්ලේ ඒරියාස් ගොඩාක් තියෙනවා. ඇත්තටම මටත් මගේ පුංචි කාලේ මතක් වුණා. මටත් ආස හිතුණා මේ වගේ ප්ලේ කරන්න පුළුවන්ද කියලා. හැබැයි මේක ඕපන් වෙන්නේ අවුරුදු 12 15 දරුවන්ට. දැන් ඔයාලට පේනවා ෆැන්සි ට්‍රේන් රයිඩ් එක. ඔයාලට පේනවද මං අවුරුදු 12 15 කිව්වට වැඩි හිටියොත් මේක යනවා. ඒ වෙන්නේ තමන්ගේ දරුවා තනියම යන්න බයයි නම් පේරන්ට් කෙනෙක්ට යන්න අවස්ථාවක් තියෙනවා මේකෙදි. එතකොට බබෙක් ඉන්නවා නම් ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. ඊළඟට ඔන්න මේ තියෙනවා කැරසල් රයිඩ් එක. අපි කියන්නේ මෙරිගෝ රවුන්ඩ් කියලා. එකත් හරිම ෂෝක්. ගොඩාක් ලොකු වේගකින් යන්නේ නැහැ ඇත්තටම. දරුවන්ට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට තමයි ඒක කරකැවෙන්නේ. ඒ වගේම ඒකෙත් සමහර වෙලාවට තමන්ගේ සිස්ටර්ස්ලා කියන්නේ දෙන්නෙක් එහෙම ළමයි දෙන්නෙක් වුණත් යන්න පුළුවන්. ඊළඟට හරිම ඇඩ්වෙන්චර් ඇක්ටිවිටි එකක් තමයි බම්පර් කාර් රයිඩ් එක කියලා කියන්නේ. මේකෙත් ඔයාලට පේනවා වයස අවුරුදු 12 15 දරුවන්ට ඕපන් වුණාට වැඩිහිටිය අයත් යනවා. මේකෙදි වෙන්නේ දරුවන් බයයි නම් යන්න පේරන්ට් කෙනෙක්ටත් යන්න අවස්ථාව ලැබෙනවා. මේ තියෙන්නේ අනිත් ප්ලේ ඒරියාස් ගැන විස්තර. එතන තියෙන ඔන්චිල්ලා, ඊට අමතරව සීසෝ, ඒ වගේම තව ඒරියාස් තියෙනවා පේරන්ට්ස්ලට වාඩි වෙලා රිලැක්ස් එකේ ඉන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි බොන්න ඕන, චායි ටී බොන්න ඕන නම් ඒ වගේ ප්ලේස් එකකුත් මෙතන ඕපන් වෙලා තියෙනවා. තව මොනවා හරි ෂෝට් ඊට්ස් වගේ දේවල් කන්න පුළුවන්. මේක ඇතුලේ තව shops තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ තවත් රෙස්ට් ඒරියා එක. මෙතන ගොඩක් අයට වාඩි වෙලා මොනවා හරි පොඩි chats දාන්න ඒ වගේ වගේම මේ තියෙන්නේ මම අන්තිමට වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාලට කාර් පාක් එක පෙන්නුවා. මෙතන ඔයාලට පාකින් ෆැසිලිටිස් ඕපන් වෙනවා.